තිබ්බේ එදා පාරේ වම් පැත්තෙන් එන්න. කොහේ එන්න දානේ පාර මැද තඩි ඉරක් තිබ්බනේ. අපේ තාත්තා කියලා තියෙන්නේ ඉර කපලා එහා පැත්තට දාන්න එපා කියලා. ෂිට්. හැබැයි මගේ කොණ්ඩේ අවුල්ලේ කියලා හිතලා හෙල්මට් එකක් දාන්න නැතුව ආවේ අපරාධේ. ඌ හැබැයි අපරාධ නම් තමයි ඒක නම්. හැබැයි ඉතින් මං එදා හොස්පිටල් එක ගාවට යනකොටත් මේ හොස්පිටල් එකට යනකම්ම හොඳට කොණ්ඩේ තිබ්බා. ඒ වුණාට මට එදා අඩුවට යන්න නැතුව ඉන්න නේද තිබ්බේ. එක්කෝ අපිට එදා බස් එකේම යන්න තිබ්බේ. එදා කෙලින්ම ගෙදර ගියා නම් මේක වෙන්නේ නෑනේ. කොහෙද ඉතින් අර ඔයාගේ සුදු වෙන ක්‍රීම් එකක් ගන්න ගිහින් ආපහු හරවන්න උනානේ. ඒක තමයි කියලා උනේ. මොනාලටත් ඒ අයියා නම් ලස්සනයි. හැබැයි ඒ වාට ඒ අයියා දිහා බලන්න නැතුව ඉන්න තිබ්බේ. ඌ දිහා බලන්න ගිහින් තමයි මං අර ගායේ හැප්පුනේ. ඒයි මේ හැබැයි එදා ගහ කපන්ට යද්දි පෙත්සම් ගහන්න නැතුව ඉන්න තිබ්බේ. අඩේ ඔයාද පෙච්චම ගහුවේ? නෑ අනේ. ඒ එදායි පෙත්සම් ගහන්න ආපු මිනිස්සයත් එතනමයි. බබා ආඩ හෙල්මට් එකක් දෙන්න දාන්න. අනේ එපා මගේ කොණ්ඩේ ඇවිස්සෙනවා. එහෙනම් ඔයා හෙල්මට් දාන්න නැත්නම් මම දාන්නෙත් නෑ. අනේ. ඕනියේ දාගන්නවා.